Spa Ceylon is not what you think it is. Spa Ceylon actually just selling Ayurveda. අපි අද කතා කරන්න යන්නේ Spa Ceylon කියන්නේ මොන වගේ බ්‍රෑන්ඩ් එකක්ද කියලා. How did Spa Ceylon succeed? It's because of Ayurveda or it's because of strategic branding? Check out this brand identity snapshot. This is not a spa. It's a wellness brand that turned heritage into luxury experience. Spa Ceylon is a Sri Lankan luxury wellness brand focused on Ayurveda-inspired skincare and lifestyle products. It was founded by Sherlyn Balasuriya and Shivanta Dice. So simply, what Spa Ceylon is selling? The brand offers skincare, body care, home fragrance, and spa treatments inspired by Ayurveda. But the real product they're selling is not just skincare. It's complete self-care lifestyle experience. So let's find out. Spa Ceylon Ayurveda brand එකක් වෙලා කොහොමද ආයුර්වේද බ්‍රෑන්ඩ් එකකින් ටිකක් උඩට ගියපු බ්‍රෑන්ඩ් එකක් වෙලා මේ විදිහට මාකට් එකේ පොසිෂන් වෙලා ඉන්නේ. It's called brand positioning. From a marketing perspective, Spa Ceylon positioned itself in the premium wellness category. It blends traditional Ayurvedic heritage with modern luxury branding, creating a strong identity of authenticity and exclusivity. Spa Ceylon global brand එකක් විදිහට stand out වෙන්න ඒක use කරලා තියෙන visual and experience strategy එක හරිම වැදගත්. The store experience is carefully designed to reflect calmness and luxury. Warm lighting, natural texture, and heritage-inspired visual create a sensorial environment that feels more like a wellness retreat than a retail store. ඇත්තටම ආයුර්වේද බෙහෙත් බඩු කඩයක් කිව්ව ගමන් ලංකාවේ අපිට මතක් වෙන ඒ එක්ස්පීරියන්ස් එක ස්පා සිලොන් චේන්ජ් කරලා තියෙනවා. අන්න ඒක නිසා තමයි ආයුර්වේද ප්‍රොඩක්ට් විකුණන ආයුර්වේද ස්පා එකක් විදිහට විතරක් ස්පා සිලොන් ස්ටෑන්ඩ් අවුට් වෙන්නේ නැතුව ඒක ලක්ෂරි එක්ස්පීරියන්ස් එකක් සෙල් කරන බ්‍රෑන්ඩ් එකක් විදිහට ස්ටෑන්ඩ් අවුට් වෙන්නේ. ස්පා සිලොන් යූස් කරලා තියෙන මාකටිං ස්ට්‍රැටජි එක ඇත්තටම හරිම ඉන්ට්‍රස්ටිං ස්ට්‍රැටජි එකක්. ඕනම අලුතෙන් බ්‍රෑන්ඩ් එකක් පටන් ගන්න හිතන කෙනෙක්ට මේ වෙද්දි බ්‍රෑන්ඩ් එකක් ඩෙවලොප් කරන්න හිතන කෙනෙක්. Instead of heavy advertising, Spa Ceylon focus on experience-led branding. Spa Ceylon එක focus කරන්නේ experience එක. ඒක ලොකුවට advertising වලට වියදම් කරන්නේ නැහැ කියලා කියන්න අපිට බෑ. But ඒගොල්ලෝ වියදම් කරලා හදන්නේ experience එකක්. ඒ experience එක තමයි Spa Ceylon එකෙන් sell කරන්නේ. Their strategy is built on sensorial retail. Strong visual identity, cultural storytelling, and consistent premium positioning across all touch points. ඒගොල්ලෝ හැම touch point එකකම cultural storytelling වලින් strong visual identity එකකින් මේක ලංකාවේ heritage එකත් එක්ක බැඳිලා තියෙනවා කියන emotional hook එක අරගෙන ඒගොල්ලෝ Spa Ceylon කියන නම වෙනම තැනකට අරගෙන එනවා experience එකක් ගන්න Spa Ceylon එකට එන්න මේක totally luxury wellness experience එකක් කියන තැන ඉඳගෙන පරිස්සමට ඇනලයිස් කරලා බලුවොත් Spa Ceylon අපේ ජීවිතේ හැම වැදගත් අවස්ථාවකටම ප්‍රොඩක්ට් එකක් ගෙනල්ලා තියෙනවා experience එකකුත් එක්ක. ඒක ඇවිල්ලා ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් එකක් ආයුර්වේද ප්‍රොඩක්ට් එකක් මොනවාම හරි දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඒ හැම ප්‍රොඩක්ට් එකක්ම ගෙනත් තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක. මම ලේටස්ට්ම එක්ස්පීරියන්ස් එක ක්‍රියේට් කරපු ඒ එක්සැම්පල් එක ගන්නම්. ඒගොල්ලන්ගේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ගියා 2026 අලුත් අවුරුද්දට. කරේ රංගි ෆර්නැන්ඩෝ. ඒ කස්ටියුම්ස් ඒ ඇඩ්වර්ටයිස්මන්ට් එක ඇතුලේ තිබුණු ඇට්මොස්ෆියර් එක ඒක ඇතුලේ
කාන්තාවකගේ ලාලිත්‍යයත් එක්ක ගලාගෙන යන රංගිගේ expressions and ඒ ඇඩ් එක ඇතුලේ කරලා තිබුණු සිනමැටෝග්‍රැෆි එක ඒ ඇඩ්වර්ටයිස්මන්ට් එක ගේන්නේ එක්ස්පීරියන්ස් එකක් කියන එක ඒක බලන ඕන කෙනෙක්ට තේරෙනවා. එතකොට ස්පාසිලෝන් අලුත් අවුරුද්දට කරන්නේ ටිකක් වෙනස් විදිහේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක්. එතකොට මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක අලුත් අවුරුද්දට සුබ පතන්නේ ස්පාසිලෝන් එකේ තියෙන ඒ ඔතෙන්ටිසිටි එකත් එක්ක ලංකාවේ කල්චරල් හෙරිටේජ් එකත් එක්ක. එතකොට ඒක කේටර් කරන්නේ ලංකාවේ ඔඩියන්ස් එකට විතරක් නෙවෙයි. ඒක කේටර් කරන්නේ මුළු ලෝකෙම තියෙන ස්පාසිලෝන් නම අහලා තියෙන ඕනම කෙනෙක්ට ස්පාසිලෝන් කියන නම මතක හිටින විදිහට තමයි ඒගොල්ලන්ගේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් පවා ප්ලෑන් කරලා තියෙන්නේ. මේක තමයි ස්ට්‍රැටජිකලි ස්පාසිලෝන් එකේ එවලූෂන් එක. Over time, Sparsilon has evolved from locally wellness concept into an international recognized luxury wellness brand while staying rooted into Ayurvedic traditions. In final cut, Sparsilon is a clear example of how modern wellness brands succeed, not just by selling products, but by building an emotional and sensorial brand experience. බ්‍රෑන්ඩ් එකක් ක්‍රියේට් කරන්න ඉන්න කෙනෙක්ට ඒ බ්‍රෑන්ඩ් එක කොහොමද ජනතාව අතරට අරගෙන යන්නේ? කොහොමද හරි මාකටිං ස්ට්‍රැටජි එකක් යූස් කරන්නේ? මේක හොඳ එක්සැම්පල් එකක්. කොහොමද බ්‍රෑන්ඩින් හරියට කරන්නේ කියන එකට. So that's how a brand turn wellness into identity. The Label Journal, decoding how brands communicate. Stay tuned with the Label Journal.